ආයුබෝවන් ඔබට සාදරයෙන් පිළිගනිමු සර්ජෙට් මිලින්කොවිච් සේවිත් මැද පෙළ ක්විස් එකට. අද අපි ඔබට ප්‍රඥා මට්ටමේ 20 ප්‍රශ්න ලබා දෙනවා. සූදානම්ද? ප්‍රශ්නය 1. සර්ජෙට් මිලින්කොවිච් සේවිත් කුමන රටේ උපත ලැබුවාද? සමීපතම පිළිතුර සර්බියාවයි. ප්‍රශ්නය 2. සර්ජෙට් මිලින්කොවිච් සේවිත් කුමන ක්‍රීඩා සංගමයේ ක්‍රීඩකයෙක්ද? සමීපතම පිළිතුර ලැසිය. ප්‍රශ්නය 3. සර්ජෙට් මිලින්කොවිච් සේවිත්ගේ තරග ගණන කීයද? සමීපතම පිළිතුර 300 දනයි. ප්‍රශ්නය 4. සර්ජෙට් මිලින්කොවිච් සේවිත්ගේ තරග සම්මාන කුමක්ද? සමීපතම පිළිතුර සර්බියානු ලීගයි. ප්‍රශ්නය 5. සර්ජෙට් මිලින්කොවිච් සේවිත්ගේ උපන් දිනය කුමක්ද? සමීපතම පිළිතුර 1995යි. ප්‍රශ්නය 6. සර්ජෙට් මිලින්කොවිච් සේවිත්ගේ ක්‍රීඩා තැන කුමක්ද? සමීපතම පිළිතුර මැද පෙළයි. ප්‍රශ්නය 7. සර්ජෙට් මිලින්කොවිච් සේවිත්ගේ ජාතික කණ්ඩායම කුමක්ද? සමීපතම පිළිතුර සර්බියාවයි. ප්‍රශ්නය 8. සර්ජෙට් මිලින්කොවිච් සේවිත්ගේ පළමු වෘත්තීය කණ්ඩායම කුමක්ද? සමීපතම පිළිතුර කොළඹයි. ප්‍රශ්නය 9. සර්ජෙට් මිලින්කොවිච් සේවිත් කුමන වර්ගයේ ක්‍රීඩකයෙක්ද? සමීපතම පිළිතුර මැද පෙළයි. ප්‍රශ්නය 10. සර්ජෙට් මිලින්කොවිච් සේවිත්ගේ වයස කීයද? සමීපතම පිළිතුර 28යි. ප්‍රශ්නය 11. සර්ජෙට් මිලින්කොවිච් සේවිත්ගේ වෘත්තීය ආරම්භය කවදාද? සමීපතම පිළිතුර 2012යි. ප්‍රශ්නය 12. සර්ජෙට් මිලින්කොවිච් සේවිත්ගේ ක්‍රීඩා ශිල්පය කුමක්ද? සමීපතම පිළිතුර තාක්ෂණයයි. ප්‍රශ්නය 13. සර්ජෙට් මිලින්කොවිච් සේවිත්ගේ ප්‍රධාන තරගය කුමක්ද? සමීපතම පිළිතුර සර්බියානු ලීගයි. ප්‍රශ්නය 14. සර්ජෙට් මිලින්කොවිච් සේවිත්ගේ සම්මාන කුමක්ද? සමීපතම පිළිතුර සර්බියානු ලීගයි. ප්‍රශ්නය 15. සර්ජෙට් මිලින්කොවිච් සේවිත්ගේ පළමු ජාතික තරගය කවදාද? සමීපතම පිළිතුර 2015යි. ප්‍රශ්නය 16. සර්ජෙට් මිලින්කොවිච් සේවිත්ගේ ප්‍රධාන තරගය කුමක්ද? සමීපතම පිළිතුර සර්බියානු ලීගයි. ප්‍රශ්නය 17. සර්ජෙට් මිලින්කොවිච් සේවිත්ගේ ක්‍රීඩා සංගමය කුමක්ද? සමීපතම පිළිතුර ලැසිය. ප්‍රශ්නය 18. සර්ජෙට් මිලින්කොවිච් සේවිත්ගේ ක්‍රීඩා ශිල්පය කුමක්ද? සමීපතම පිළිතුර තාක්ෂණයයි. ප්‍රශ්නය 19. සර්ජෙට් මිලින්කොවිච් සේවිත්ගේ ක්‍රීඩා කුසලාන කුමක්ද? සමීපතම පිළිතුර සර්බියානු ලීගයි. ප්‍රශ්නය 20. සර්ජෙට් මිලින්කොවිච් සේවිත්ගේ ක්‍රීඩා වර්ගය කුමක්ද? සමීපතම පිළිතුර පැදැල්ලයි. ඔබට ස්තුතියි. අපගේ සර්ජෙට් මිලින්කොවිච් සේවිත් මැද පෙළ ක්විස් එකට සහභාගී වීම සඳහා. ඔබට ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට සහාය වන්න. නැවත පැමිණෙන්න.